දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුටම ඒ කිරි සිහිනේ සැබෑ වෙන්න කියලා පත්තිනි මැහැණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඉෂ්ට වෙන්න කියලා මම පළවෙනි ප්‍රෙග්නන්සි එක මිස්කැරේජ් එකක්. නමුත් මම සතුටින් කියන්නේ ඔයගොල්ලන්ට මට දැන් අවුරුද්දයි මාස 11ක චූටි දුවක් ඉන්නවා. මම මේ වීඩියෝ එක අද කරන්නේ ඔයාලගේ මේ සිහිනේ බොඳ වෙලා කිරි සිහිනේ බොඳ වෙලා කියලා සියලු අම්මාවරුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කිරීමට හිතාගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතාගෙන ඉන්නේ. රෙජ් එකක් වෙන හැමෝටම මම කියන්නේ ඒ ගැන හිත දුක් වෙවි ඉන්න එපා. මොකද එහෙම වුණොත් තමන් මානසිකව වැටෙනවා. එහෙම ඉන්නේ නැතුව ඒක හිතින් අත්හැරගෙන ඩොක්ටර්ස්ලා කියන විදිහට පිළිපැදලා හැමදේම නැවත තමන්ගේ කිරි සිහිනය සැබෑ කරගන්න උත්සාහ කරන්න ඕනි. මගේ කතාව වුණේ මම 2023 තමයි මට ප්‍රෙග්නන්ට් වුණේ. ඊට පස්සේ ඇත්තටම පළවෙනි ප්‍රෙග්නන්සි එක මම දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ කිසිම දෙයක්. අපි බෑග් එක විතරයි තිබුණේ. කල්ලයක් තිබුණේ නැහැ. ඉතින් ඒත් අපි එකපාරට හිතන්නේ නැහැ මේක මිස්කැරේජ් එකක් කියලා. අපි දැනගෙන හිටියේ නැහැ මිස්කැරේජ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපේ වියෝජී ඩොක්ටර් කියනවා අපිට තව සතියකින් එන්න චෙක් කරලා බලමු කියලා. ඊට පස්සේ අපි සතියකින් යනවා. ඊට පස්සේ අපි ආයෙත් ඒ ගියාමත් ඒ විදිහමයි වෙනසක් නැහැ. ඒ කියන්නේ කලලයක් පෙන්නුවේ නැහැ. නමුත් ඊට පස්සේ ඊළඟ තව සති දෙකකින් එන්න කියන. ඔහොම සති මාස එකමාරක් වගේ සති 8ක් වගේ ඩොක්ටර් ගාවට ගියා. ඊට පස්සේ අන්තිමේදී ඩොක්ටර් කිව්වේ මේක මිස්කැරේජ් එකක් මේ අයින් කරන්න වෙනවා කියලා කිව්වා. ඇත්තටම අපිට හිතා ගන්න බෑ. ඇත්තට මේ කිව්වහම හිතුනේ ඒක එහෙම වෙන්නේ කොහොමද? ඇත්තටම අහලා තිබුණේ නැහැ. එහෙම දේවල් ගැන අපි දන්නේ නැහැ. අපි ඊට පස්සේ අපිට ඇඩ්මිට් වෙන්න කිව්වා. පහුදාම ඇඩ්මිට් වෙන්න කියලා කිව්වා හොස්පිටල් එකේ. ඊට පස්සේ අපි හොස්පිටල් එකේ ඇඩ්මිට් වුණා. මම හොස්පිටල් එකට ගිහිල්ලා හොස්පිටල් එකේ දවස් 2යි හිටියේ. යහමත් ස්කෑන් කරලා බලනවා. හරිම දුකයි. ස්කෑන් කරලා බලලා එයාලා තහවුරු කරගෙන ඊට පස්සේ මට දුන්නේ ටැබ්ලට් එකකින් තමයි මගේ ඒ සියලු දේ අයින් කරේ. ඊට පස්සේ ටැබ්ලට් එකක් දාලා ඊළඟ දවස් 2ක් හිටියා. දෙවෙනි දවසේ නැවත ස්කෑන් කරලා බැලුවා. බලලා ඉවර වෙලා තව සතියකින් ආයෙ ස්කෑන් එකක් කරන්න හොස්පිටල් එකට එන්න කිව්වා. ඒ කියන්නේ මොන හරි කොටස් ඉතුරු වෙලා තිබුණොත් ඒක හොඳ නැහැලු. අපේ ගර්භාෂයට හොඳ නැහැ කියලා නැවත පරීක්ෂා කරන්න එන්න කිව්වා. ඒ වගේම අපි ඊට පස්සේ සතියකින් ගියා පරීක්ෂාවට. නමුත් එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඩොක්ටර්ස්ලා අපිට කිව්වේ මාස 3ක් යනකම් නැවත දරුවෙකු හදන්න එපා කියලා. ඒ කියන්නේ නැවත ගර්භාෂය සැකසෙන්න ඕනේ. අපි ඒ විදිහටම ඒවා පිළිපැද්දා. මාස 3ක් යනකම් පෝලික් ඇසිඩ් ගන්න කිව්වා. නමුත් අපි නැවත මම මාස 6ක් එම මිස්කැරේජ් එක වෙලා මාස 6කින් නැවත මම ප්‍රෙග්නන්ට් වුණා. ඊට පස්සේ ඩොක්ටර්ස්ලා ගාවට ගියා. විජි ඩොක්ටර් ගාවට ගියාට පස්සේ දරුවෙක් ඉන්නවා කියලා කිව්වා. මට ඒක පුදුම සතුටක් දැනුණා. ඊට පස්සේ ඇත්තටම ඇත්තටම මානසික වැටුන්නේ නැහැ. මම මානසික වැටුන්නේ නැහැ කියන්නේ වැටුන්නේ නැත්තේ නෑ නැටුණා. නමුත් මම දරාගත්තා. මගේ හිත ශක්තිමත් කරගත්තා. මම කිසිම කෙනෙකුට කිසිම වරදක් කරලා නෑ. මට ඊළඟ බබා මගේ හරියයි. මේ අපේ බබා එන්න කාලෙට අපි ළඟට එයි කියලා හිතාගත්තා. පොඩි වෙනසක් ජීවිත පොඩි වෙනස් වීම කරා. ඒ කියන්නේ මං හිතුවා මගේ ඇඟ උෂ්ණත්වය වැඩිද, මම දැන් ක්‍රියාශීලී වුණා වැඩිද, එහෙමත් හිතුණා. මම එදායින් පස්සේ ඇඟ සිසිල් වෙන ඒ ආහාර වර්ග ගත්ත කියලා නෙල්ලි වගේ දේවල්. ඒ වගේම මම උදේට ආමන්ඩ් ආහාරයට ගත්තා. ඒ වගේම වගේ දේවල් කරා. පෝෂ්‍යදායී ආහාර වේලක්. ඒ කියන්නේ ආහාර වේල ගැන හිතුව වෙනදාට වඩා වෙනදා සැර ජාති කෑවා. ඒවා ගැන අපි හිතුවේ නෑනේ. නමුත් මම ඒ වගේ පොඩි වෙනස් වීම ආහාර රටාව වෙනස් වීම කරා. ඊට පස්සේ ඒ වගේම
රෑට නිතරම බණ ඇහුවා. පිරිත් දාලා තිබුණා. පිරිත් දාලා පිරිත් ඇහුවා. ඔය වගේ පොඩි පොඩි ජීවිත වෙනස් වීම් ටිකක් කරා. ඒ ආශිර්වාදේ සියලු ආශිර්වාද මැද මම හිතනවා මගේ ඊළඟ දරුවා මගේ ළඟට ආවා. ඉතින් මම හැමෝටම කියන්නේ මිස්කැරේජ් එකක් ඩොක්ටර්ස්ලා කිව්වේ 100ට ඒ කියන්නේ අම්මලා 4 දෙනෙකුගෙන් එක්කෙනෙකුට මිස්කැරේජ් එකක් අද වෙනවා කියලා. ගොඩාක් දුරට එහෙම වෙනවලු. 4 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මිස්කැරේජ් එකක් වෙනවලු. ඉතින් මේක සාමාන්‍ය දෙයක් වගේ. නමුත් අපි දන්නේ නැහැ. අපිට වෙන්නේ පළවෙනි පාරටනේ. අපි දන්නේ නැහැ. නමුත් හොස්පිටල් එකට ගියහම අපිට පේනවා ගොඩක් අය එහෙම කට්ටිය ඉන්නවා. ඒ වුණාට අපිට ඒක දුකයි. අපි ලගේ බලාපොරොත්තු නැති කරගන්න එපා. විශ්වාසය නැති කරගන්න එපා. ඔයාලා අදහන ආගමක් එක්ක ඒ කිරිසිහින බලාපොරොත්තුව හිතේ තියාගෙන ඉන්න. කවදාවත් මනසින් වැටෙන්න එපා. ඔයාලගේ දරුවා ඔයාලා ළඟට කවදා හරි ඒ නියමිත වෙලාවෙදී ඔයා ළඟට එනවා කියන හිතේ දැඩි අදිෂ්ඨානය තියාගන්න. ඒ වගේම වටේ පිටේ කවුරුවත් මිනිස්සු කියන දේවල් අහන්නත් එපා. ගොඩක් කට්ටිය කියනවා ඉතින් එක එක જાති කතා කියනවනේ. දැන් ඔක සමහර මිස්කැරේජ් තියෙනවා 1 2 3 වෙන කට්ටිය ඒවා තියෙනවා. නමුත් ඒව ගැන හිතන්න එපා. තමන් ගැන විශ්වාස කරගෙන ඉන්න. විශ්වාසයෙන් ඉන්න. ගොඩක් විශ්වාසයෙන් ඉන්න. ඒ වගේම ආගමට නැඹුරු වෙන්න. අපේ ආහාර රටාව වෙනස් කරන්න. ඒ වගේම ප්‍රෙග්නන්සියක් වුණාම ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ගොඩක් පරිස්සම් වෙන්න. මුල් මාස 3 ගොඩක් බර වැඩ කරන්න එපා. දඟලන්න එපා. ඒ කියන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර අම්මලා ගොඩාක් වැඩ කරා. එක එක දේවල්. ඒ කියන්නේ ගොඩක් මහන්සි වුණා. නමුත් දැන් ඒ වගේ නෙවෙයි. කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ. ඉස්සර මේ වගේ දේවල් තිබුණේ නැහැ. දැන් ගොඩක් වැඩිනේ. දැන් ගොඩාක් අහන අයට මේ මිස්කැරේජ් තියෙනවා. මම ගොඩක් මේ ගැන හෙව්වා. හෙව්වම තමයි දැනගත්තේ මේක ගොඩක් අයට වෙලා තියෙනවා කියලා. නමුත් අපිට උනහම ඒක ගොඩක් දරා ගන්න අමාරුයි. ඒත් මම කියන්නේ සියලු අම්මාවරුන්ට මේ මිස්කැරේජ් එකක් වුණාට පස්සේ හිත වැටෙන්න එපා. වැටෙන්නේ නැතුව පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයේ සියලු දෙනාගේ පිහිට ආශිර්වාදයෙන් නැවත තමන්ගේ කිරිසිහිනේ සැබෑ කරගන්න මේ හිතේ බලාපොරොත්තුව නැති කරගන්න නැතුව ඉන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ. මම සතුටින් ඉන්නවා. මට ලස්සන චූටි දුවක් ඉන්නවා. ඉතින් ඔයාලගේ සිහිනේ කවදා හරි සැබෑ වෙයි. එතකම් ඉවසගෙන ඉන්න. ඒ වෙනුවෙන් ගොඩක් ඒ වෙනුවෙන් හිතන්න. ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. ඔයාලා හැමදෙනාගේම කිරිසිහිනේ සැබෑ වෙන්න කියලා මමත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් කිරිසිහිනේ ඉෂ්ට වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.